මම මේ සාකච්ඡාවෙන් ගැඹුරු ධර්මය ගැන කරුණු ඉදිරිපත් කරන්න හදන්නේ. මෙහෙමයි. දැන් අපි මම මුලින් වීඩියෝ වල කියලා තියෙනවා බුදු කෙනෙක් කියන්නේ මේ විශ්වය වුණත් විනාශ කිරීමේ ශක්තිය ඇති කෙනෙක්. බුදුවරයෙක් කියන්නේ. නමුත් එහෙම කරන්නේ නැහැ උත්තමයෝ. ඉතින් ඒ වගේ විවිධ ශක්තියින් ගත්තයි ලෝකේ ඕනේ තරම් මේ වෙනකොටත් ඉන්නවා. දැන් මං හිමාල පැත්තට ඉන්දියාවේ හැමතැනම ස්ටුඩන්ට් වීසා ගහලා ගයිඩ්ලත් එක්ක ඇවිදලා ගොඩක් තේරුම් ගත්ත දේවල් තියෙනවා. එක යෝගිවරයෙක් ගාවට ගියාම මේ එයා කිව්වා මේ ශ්‍රී ලංකාවේ ඉඳලා නේද ආවේ කියලා අහලා මේ මගෙන් කරුණු අහන්න අවශ්‍ය නැහැ. ඔයාටත් ඔයාගේ කරුණු බලා ගන්න පුළුවන් ශක්තියක් තියෙද්දි නෙමේ ඇවිල්ලා තියෙන්නේ. මං හම්බෙන්නේ. ඔයාට රාජයෝගයක් තියෙනවා කියලා. එහෙම මේ ඒ යෝගිවරයෙක් කිව්වා. ඉතින් මේ මාත් පුදුමයටපත් වුණා. ඉතින් ඒ වගේ එක එක විවිධ හැකියාවල් තියෙන අය ඉන්නවා. ඉතින් ඒ ගයිඩ්ලාට කියනකොට ගයිඩ්ලා තමයි මට දෙබස් කවලා කියන්නේ. නැතු මට ඩිරෙක්ට් මේ තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. තමිල් වලින් කතා කරන්නේ කිව්වේ. ඉතින් මේ තව ඒ ඉන්දියාවේ නාරායන් යෝගිතුමා කියලා යෝගිවරයෙක් ඉඳලා තියෙනවා. එයාට දවසක් කෝච්චියක ඩ්‍රයිවර් කෙනෙක් මේ පිස්සනන් දාගෙන යන්න බෑ කියලා මේ අපහාස කළා නිකන් අර එයා ඇඳගෙන ඉන්නේ නැති රවුලවාගෙන ඉන්න විදිහින්ද වෙන්නේ නැති කියලා තියෙනවා. ඒ ගමන මේ කෝච්චිය දිහා වාඩි වෙලා බලාගෙන ඉඳලා තියෙනවා. එතකොට කෝච්චිය ස්ටාර්ට් කරගන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ කවුද කට්ටියක් ඉඳලා කියලා මේ මහා නාරායන් යෝගිතුමා කියන්නේ එයා ඔයාටත් මොනවා වෙයිද දන්නේ නැහැ. තව ටිකක් වෙලා යනකොට ඔයා ගිහිල්ලා සමාව ගන්න කියලා. ඒ සමාව ගත්තට පස්සේ තමයි කෝච්චිය ස්ටාර්ට් කරලා යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේ දැන් ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොත්වල ගොඩාක් තියෙනවා විස්තර. දැන් ආනන්ද මෛත්‍රී හාමුදුරුවොත් ඔය ඉන්දියාවට ගිහිල්ලා අවුරුදු 2000ක් ජීවත් වෙච්ච යෝගිවරයෙක් කියලා පෙන්නලා තියෙන එක යෝගිවරයෙක් පන්සලක හාමුදුරුවමක්. මේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අපි බලංගොඩ විශ්වාස කළා නැහැ. පස්සේ යාට හැම සාධකයක්ම පෙන්නුවට පස්සේ මේ ඇත්තටම යා ඒ ඇත්ත පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ඒ කරුණු හරියට निराකරණය කළා. ඉතින් අයිඩෙන්ටිටියක් හරි පෙන්වන්න නැතිනේ. ඒක තමයි පිළි අරන් තියෙන්නේ. ඉතින් ඒ වගේ අවුරුදු 5000 ජීවත් වෙච්ච ඇත් හිමාලයේ යෝගි කරගෙන ඉඳලා තිනවා. යෝගි කියන්නේ විද්‍යාවක්. ඕනේ ධර්මයක් එක්ක හදාරන්න පුළුවන්. මේ යෝගි වලින් කරන්නේ කුණ්ඩලිනී ශක්තිය අරගෙන දේව ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මනුස්ස ලෝකේ සැප සම්පත් විඳින්න නැවත උත්පත්ති කරා යන්න පුළුවන් විද්‍යාවක්. ඒකට ධර්මයක් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් එහෙම තවත් ඔය ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඊට පස්සේ ආස හිතිලා ඒ යෝග හදාරන්න ගිහිල්ලා ඒ කේන්දරේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ චරිතාපදානි තියෙනවා ආයුෂ 83ක් වළඳුවාම අපවත් වෙනවා කියලා තමයි කේන්දරේ තියෙන්නේ. ඊට පස්සේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ භාවනා කළා ඒ කේන්දරේ තියෙන නිගමනේ අභිභවා ගිහිල්ලා 105ක් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෛවය වුණත් වෙනස් කරන්න පුළුවන් හිත දියුණු කළා පින් කුසල් කරහන් කියන එක තමයි අපිට එකෙන් ඔප්පු වෙන්නේ. ඉතින් මේ ඒ හාමුදුරුවොත් අපි පොඩි කාලේ මම දැකලා තියෙනවා. අර නහයම ගොඩක් ලොකුයි. ඔයගොල්ලෝ දැක්කහම මතක් වෙයි. ඉතින් ඇත්තටම දැන් එහෙම හිටියනම් ගොඩක් සන්තෝෂ වෙන්න තිබුණා. ඒ වගේ හාමුදුරු කෙනෙක් බලගත් කෙනෙක් ඉන්නකොට ඒ දානලාභී හාමුදුරු නමක් කියලා ඕන කෙනෙක් දන්නවා. ලෝක ප්‍රකට වුණ හාමුදුරු නම. ඉතින් මේ හාමුදුරුවොත් තමන්ගේ හිත පවා යවලා මේ එක යම් දේවල් හිතෙන් හරහා වැඩ කරන් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කිමුකෝ මේ හාමුදුරුවෝ කුටියේ ඉන්න ගමන් මේ කුටිය වටේට හිත යවලා කුටියේ වටේ වෙන දේවල් බලලා ආයි ඇඟට ඇතුල් කරගන්න පුළුවන් ශක්තිය තිබිච්ච කෙනෙක් තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ. ඒ වගේ එක යම් දේවල් වලින් දියුණුතාවයට හිත දියුණු කරගත්ත යම් හැකියාවල් තිබුණ හාමුදුරුවෝ. ඒක ඔයගොල්ලෝ දන්නේ නැති. ඉතින් මේ පොත්වල තමයි මාත් ඉන්දියාවට යන්න ආසයි තියලා ඉන්දියාවට ගිහිල්ලා මේ ගොඩක් මේ යෝග විද්‍යාවල් මේ බණ භාවනාව තව ප්‍රබල කරගන්න හිත දියුණු කරගන්න මේ පෙළඹුණි. ඉතින් තව ඒ පොතක තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ එක යෝගිවරයෙක් ගාවට ගිහින් ඉන්නකොට ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ඒ රොටි කිරි විදුරුකුලේ හාමුදුරුවෝ මේ යෝගිවරයා දෙන්නේ හාමුදුරුවන්ට හැමදාම.
ඒ ගමන මේ හාමුදුරුවෝ හිතලා මේ අද නම් රොටි මේ ටිකටම රොටි කෑවා බත් ටිකක් කෑවා නම් හොඳයි කියලා හිතලා කියනකොට අර හිත දැකලා අර යෝගිවරයා බත් හදලා දෙනවා. පස්සේ දවසක් කොහොමම හදා හදා දෙනකොට හාමුදුරුවෝ හිතන හිතන එක දැන් හදලා දෙනවලු. ඊට පස්සේ හාමුදුරන්ට කිව්වලු හැබැයි ඉන්දියාවේ විතරක් මේ කන්න ආස කරලා හිතුවට කමන්නේ වෙනත් පිට රටවල් වල ඒවා ගැන එහෙම හිතලා හිතන්න එපා මට ඒව නම් හදලා දෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ හාමුදුරන්ගේ හිත බල බලා තමයි අර මේ යෝගිවරයා ඒ දේවල් උදව් උපකාර කළා තියෙන්නේ. ඉතින් මේ අන්න ඒ වගේ මේ හිත දියුණු කරගත්ත ගොඩක් අය ඉන්නවා මේ රටෙත් ඉන්නවා අපි නොදන්නවා. ඒකට ඉතින් අපි අර කට වරද්දගෙන මිනිස්සුන්ට අපහාස කරන්න කිසි දෙයක් දන්නේ නැතුව සැක හිතන්න එක එක නිගමනවල වලට ඇවිල්ලා වපරැහෙන් බලන්න හොඳ නැහැ. දැන් අපි කියමු වනගත වෙලා ඉන්න හාමුදුරුවමක් කියලා. මහා විශාල බලයක් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නේ ආවහන් ඉතින් වැඩි ගණන් ගන්න නැහැ. ඔය තියෙන දෙයක් එක්ක දුන්න නැත්තම් නෑ හාමුදුරනේ කියලා යවුවා. නමුත් අර විශාල බල තියෙන අය ඉන්නවා. දැන් ওই සිරිපාද අඩවියේ එක හාමුදුරුවමක් ඉඳලා තියෙන ඕල් 33000 කරන්ට් එක අල්ලන්න පුළුවන්ලු. ඒක ඇල්ලුවට හාමුදුරුවන්ට කිසිම හානියක් වෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ. ඒ තරම් හිත දියුණු කළා. ඒ හාමුදුරුවෝ එක ගමනක් අර වලස් පැටියෙක් ළඟට ඇවිල්ලා ඉන්නකොට ඒ හාමුදුරුවෝ භාවනා කර කර ඉන්නකොට වැලහින්න ඇවිල්ලා තරහට හපා කාලා තිබුණා නහය හාමුදුරුවන්ගේ. ඊට පස්සේ අපි සමන් දේවාලේ ගාව පන්සලට ඇවිල්ලා ඒ නහය සනීප කරගෙන තමයි නැවත සිරිපාද අඩවියට ගියා. මාත් ඉතින් පුංචි. ඒකට මට ඒ විස්තරේ කිව්වා. ඉතින් මේ අන්න ඒ වගේ හිත දියුණු කරගත්තේ ඉඳලා තියෙනවා. ඉතින් මේවා බොරු නෙමෙයි. අපි ඉතින් බොරු කියලා අපිට රවට්ටගෙන වැඩකුත් නැහැ. අනු රවට්ටලා අපිට ඇති වැඩකුත් නැහැ. කිසිම වැදගත්කමක් නැහැ නේද? ඉතින් එහෙම තමයි. මේ හිත දියුණු කරගත්ත කෙනෙක් එක්ක හැපෙනවා කියන්නේ අන්තිම භයානකයි. සමහර අය හිතන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ওই කොඩි නහු දිනු වලට ගොඩක් බය ඉතින් නමුත් හිත දියුණු කරගත්ත කෙනෙක් කියන්නේ ඊට වඩා දේවල් කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්. එතකොට හිත දියුණු කරගෙනත් ඔය කොඩි නහ දිනු කළා බඩට දීලා මේව කරාට කිසි දෙයකින් ඇති වැඩක් නැහැ. ඒගොල්ලන්ට අනිත් පැත්තට ඒකේ රිප්ලයි එක යනවා රෙන්නේ යාට කිසි හානියක් වෙන්නේ නැහැ. ඉන්දියාවේ යෝගිරු ඉන්නවා වහ බීලා පෙන්වන්න පුළුවන් අය. මං යන කාලය තුලත් හිටියා ඒගොල්ලෝ සමහර අය වලවල් වලට බහැලා පස් වලින් වහන්න කියලා පොලිසියක් දාලා සතියකින් විතර ආයි වලට වලේ පස්සේ අරලා ගොඩට ගන්නවා. ඒ කියන්නේ හුස්ම පාලනය කරන යෝග වලින් අර කුම්භක ශක්තිය කියලා කියන හුස්ම ඇතුළට අරගෙන ඒ ටිකෙන් ජීවත් වෙනවා. ඒ වගේ විද්‍යාවල් යෝග වල ඒ ශක්තියින් පෙන්වන අය ඉන්නවා. උඩින් යන අය පවා හිමාල වනයේට ඉන්නවා. නමුත් අර ඒ වගේ බලගතු අය නම් සාමාන්‍යයෙන් නිකන් කෙනෙක් බලන්න ගියා කියලා එන්නේ නැහැ. දැන් අපි හිතාගෙන ගියොත් අපිට බලයක් තියෙනවා. දැන් මට බලයක් තිබුණා කියනකො මම නවතින්න මේක හදාarලා හිමාල වනයේ හරි ඉන්නවා කියන තවුස්තම් රකින්නවා කියලා දැනගත්තොත් ඒගොල්ලෝ දිවසින් බලලා අපි එක් කරගෙන ගිහිල්ලා මේ කමටහන් මේ උපදෙස් දීලා ඒ தත්ත්වයට අරගෙන ඒ චක්‍ර ටික නැවත අවදි කරලා මේ අපිට ඉන්න සලස්සලා දෙනවා ඒ බලේ පිහිටුවල. නමුත් අපි ඒක නිකන් අපි ඒගොල්ලෝ විතරක් බලන්න වගේ යනවා කියලා හිතුනොත් අපිට බලයක් තිබුණා කියලා ඒගොල්ලෝ දැනගත්තත් අපිව හම්බෙන්නේ ඉන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලන්ගේ හැටි. ඉතින් මේ හිත කියන්නේ මහා මුතු දෙයක්. හිත දියුණු කරගත්තොත් අපිට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලන්ට කියන්නේ හිත දියුණු කරගන්න මේ නිකන් ඉන්න එපා. හැම වෙලෙම ගෙවෙන මොහොතක් ගානේ පින් දහම් වල යෙදෙන්න. විහෙර විහාර හදන්න, අටවිසි බෝතිවල් හදන්න, පන්සල් හදන්න, බණමඩු හදන්න, ගෙවල් හදලා දෙන්න මිනිස්සුන්ට, සල්ලි නැති අයට මුදල් දෙන්න, දුන් දෙන්න, දානි දෙන්න. ඒවා කරන්න. අපි මේ මනුස්ස ජීවිතේ පොඩි කාලයක් ඉන්නේ. ඕක හිතන්නේ නැතුව මිනිස්සු තණ්හායි. තමන්ගේ ළමයා කෙනෙක්ට දෙන්නේ නැතුව තණ්හාවෙන් ලොකු මිනිස්සු හොයලා ඉන්නේ අය. ලොකු කුට්ටිය ගන්න බලාගෙන ළමයා තමන්ගේ ළමයා පුතා හරි දුව හරි දෙන්න බලාගෙන ඉන්නවා. ඔය වගේ අර දැඩි තණ්හාවෙන් ඉන්නේ නැතුව මේ ළමයි කැමති කෙනෙක්ට දීලා තමන් මේ යුතුයකම් ටික කියලා සතුටු වෙන්න. නැතුව පව්කාරකමට ළමයි හිර කරගෙන බය කරගෙන ඒගොල්ලන්ට ඕනෑට දෙන්න හදා එක්කෝ යාළු වෙලා ඉන්නවනම් එයාට දෙන්න ඉඩ දෙන්නේ නැතුව ඉන්නවනම් ඒ පාප කර්ම කරන්නේ නැතුව මේවා තේරුම් අරගෙන මේ අපි හැමදාම ඉන්නේ නැහැ මේක හැමදේම අනිත්‍යයි කියලා හිතලා ඒ පිනේ දහමේ යෙදෙන්න කටයුතු කරන්න. නැත්තම් ඔයගොල්ලෝ කවදා හරි දවසක ළමයි කියලා නැහැ. ඔයගොල්ලෝ ළමයින්ටත් අසාධනය කරොත් ඔයගොල්ලොත් අපාගත වෙනවා. එහෙනම් ඒ වගේ ජරා වැඩ කරන දෙමව්පියෝ ඉන්නවා මං අහලා තියෙනවා. ඉතින් ඒ වගේ කරන්නේ නැතුව කල්පනා කරන්න. ඕගොල්ලෝ කෑමක් කන්න කැමති නැත්තම් මේ ඒක කන්නේ නැහනේ. ඉතින් ළමයාට කැමති නැති දෙයක් කන්න කිව්වොත් කනවද? ඒ වගේ
හිතන්න. තමන්ට තමන් සමාන කරලා හිතන්න. තමන්ට හොඳ නම් මිනිස්සෙක් ඇවිල්ලා පැනලා හරි ඇවිල්ලා ජීවිතේ ළමයි දරුවෝ හදලා ජීවත් වෙන්න ළමෙක්ට හොඳ නැද්ද කැමති කෙනෙක් එක්ක යන්න? ඒ ළමයා නරක කෙනෙක් නෙවෙයි නම් යාළු වෙලා ඉන්නේ. මොනවා හරි අඩුපාඩු තිබුණත් මුදල් අඩුපාඩු තිබුණත් ඒවා බලන්නේ නැතුව තමන්ට දෙන්න දෙයක් තියෙනවා නම් දීලා. මේ එතකොට ඒගොල්ලන්ගේ අනාගතය ඒගොල්ලෝ හදාගන්න. ඉතින් එහෙම හිතන්න. අර තිරිසන් විදිහට සමහර දෙමව්පියෝ ළමයින්ට සලකන විදිහි එක එක්කෙනාට දෙන්න හදන අය මට ගොඩාක් ආරංචි වෙලා තියෙනවා. ඒවා එහෙම කරන්න හොඳ නෑ අපි කවුරු කරත්. ඒවා මහා ජරා වැඩ. මානව හිමිකම් කඩකිරීමනේ. ඒ වගේ කරන්නේ නැතුව තමන් ගැන හිතලා තමන් වගේ තමා මගේ දරුවත් මට වගේ තමා ආසාව හැමදේම ඇති වෙන්නේ. ඒ තරුණ කාලේ අවශ්‍ය දේ ඒ කාලේ නොලැබිලා පස්සට දීලා වැඩක් නැහැනේ. එයාට ඒ ඕනේ දේ ඒ ආදරේ හරි සතුට හරි හැමදේම විඳින්න දෙන්න ඕනේ තමන් වින්දා වගේ. ඒක හිර කරගෙන ඉන්නවා කියන්නේ මහා පව්කාරකම්නේ. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් කාගවත් කරුමයක් තමන්ගේ ළමයි ජාතක කරත් තමන්ගේ ළමයට කරුමයක් වෙන්න තියෙනවා නම් කිසි කෙනෙක්ට ඒක මේ වළක්වන්නත් බෑ. තේරුම් ගන්න. ඉතින් ඕගොල්ලන්ගේ යුතුයකම් ටික තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් මේ එහෙම දැන් අපි හිතක් දියුණු කරගෙන ඉන්න අපි කියමු අපහාසයක් කරලා හරි මොනවා හරි දෙයක් කියනකොට කට අරින්න කලින් ගොඩාක් කල්පනා කරලා බලන්න. කවුද කින්ද මන්ද කියන්නෙත් නැතුව දොස් නගන්න සැක කරන්නත් එපා. විශාල පාප කර්ම වෙන්නේ. දැන් බුදු කෙනෙක්ට දෙයක් කරොත් ආනන්තරී පාප කර්ම. පසේ බුදු කෙනෙක්ට කරොත් දෙයක් ඒත් ආනන්තරී පාප කර්ම. මහරහතන් වහන්සේට දෙයක් කරොත් ඒත් ආනන්තරී පාප කර්ම. එතකොට මාර්ගඵලලාභීට හරි දානලාභීට හරි කරනවා කියන්නේ ආනන්තරී පාප කර්ම වලට සමාන පවක්. කවදාවත් මේ ජීවිතේ මේ කිසිම දෙයකින් දියුණුවක් ලබන්න බෑ. තියෙන ඒවා විනාශ වෙලා යනවා. ඊට පස්සේ මරණින් පස්සේ අපාගත වෙනවා. කල්ප ගානකට. ඉතින් ඒ වගේ පාප කර්ම ඉතින් ඒවා හොඳට හිතලා බලලා මිනිස්සුන්ට කතා කරන්න දැනගන්න මොනවා හරි දෙයක් හරියට දන්නේ නැතුව සැක කරන්න එපා. මිනිස්සුන්ව තමන්ගේ දරුවන්ව අපහසුතාවයට පත් කරන්න එපා. මේ හරි විදියට අවබෝධ කරගෙන කවුරුවත් පහත් මිනිහෙක් කියලාමක් කිව්වොත් ඒක ගැන අහන්න නැතුව හරියට දන්නේ නැතුව එක එක ක්‍රියාමාර්ග ගන්න යන්න එපා. එතකොට අර ළමයි වුණත් අපහසුතාවයට යන ළමයින්ටත් ඒ ජීවිතෙත් එක්ක එපා වෙනවා. ඇයි මේ දෙමව්පියෝ මේ කිසි වරදක් නැතුව මට මෙහෙම කරන්න කියලා සමහර විට ළමයා ඇට්ටර වෙලා හොඳ පැත්තට යන්නේ නැතුව නරක පැත්තටම හැරෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ අර දෙයක් නොකර අසාධාරණ ලෙස දඬුවම් දෙන වෙන දේවල්. ඉතින් මේ වගේ හින්දා මේ තේරුම් අරගෙන ජීවිතය ගැන හරියට යථාර්ථබෝධයෙන් කටයුතු කරන්න මේ ඉතින් මේ අර ගැඹුරු ධර්මයන් තුළ තව වාසුදේව මහත්තයා කියන්නේ දේශපාලනින් අධිනීතිඥවරයෙක් ඔක්ස්ෆෝඩ් විද්‍යාලයේ පිටරට ඉගෙන ගත්ත මේ දේශපාලන විද්‍යාව හදාරපු හොඳ උගත් මහත්මයෙක්. එතුමා මං ළඟින් ආශ්‍රය කළා තියෙනවා. එතකොට ඒ කාලේ මේ අපේ ගෙදරටත් ඇවිල්ලා හැම තියෙනවා. ඉතින් මම භාවනා කටයුතු කරනකොට එතුමා කිව්වා දවසක් මෙහෙම අම්මා කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ මං අහුවා මේ එයා මොකද කරන්නේ කියලා චිත්ත සහිත දියුණු කරගත්ත යෝගිවරයෙක් කිව්වා. ඒකට එයා අම්මා කියන්නේ එයා එන කෙනාව ඔහොම තුරුල් කරගන්නවලු, වදා ගන්නවලු, වදාගෙන විශ් කරනවලු. ඒකට ඒකේ විද්‍යාත්මක දේ තමයි අර අපි දැන් ඔහොම තුරුල් කරගන්නකොට රැස් වෙහි දෙන යෝගිවරයෙක්ගේ ඒ රැස් අනිත් ඒ කෙනාට පරාවර්තන වෙනවා. පරාවර්තන වීමෙන් සුවයක් ලැබෙනවා. අපි අදිෂ්ඨාන කරන විදිහට ඒකේ ප්‍රතිඵලයක් එනවා. ඒක විද්‍යාත්මක දේ. දැන් අපි මුද්දක් කියන්නකො මේ අපි මුද්දක් අපලෙට අනුව ඒ ගලක් අල්ලලා තිනවා නම් අයහපත් කිරණ අපිට එනකොට ඒක ඒ ගලට උරාගෙන ඒ ගලෙන් රිප්ලයි පිටට විසි කරලා දානවා. ඒකයි මුද්දක් දාන්නේ. ඒකට සූර්යයක් දැම්මොත් වෙන්නේ අපිට එන අයහපත් කිරණ අර ඕර ශක්තියට ඒ සූර්ය ශක්තිය ඇතුල් වෙලා අහකට විසි කරලා දානවා. දැන් අපි පින් කරනවා කියන්නේ වෙඩි වදින වාහනේ වෙඩි වදින්න නැති වාහනයක යුද්ධයකට යනවා කියන්නේ වෙඩි වැදිලා අහකට විසි වෙනවා. ඒ කියන්නේ පින් කරගෙන යනකොට. පිනක් කරන්නේ නැතුව මේ ජීවිතය යනවා කියන්නේ යුද්ධයක් ඉස්සරහට වෙඩි වදින වාහනයක යනවා වගේ. එතකොට ඒ වෙඩි වැදිලා අපිටත් වැදිලා වාහනේත් විනාශ වෙලා අපිත් විනාශ වෙනවා. ඒකයි පින් නොකර යනවා කියන්නේ. හරියට බැංකු account එකක මේ මුදලක් අපි තැන්පත් කරගන්නවා වගේ ඩිපොසිට් එකක් දාගන්නවා වගේ තමයි අපි පින් කරනවා කියන්නේ. ලබන ආත්මෙටත් මේක මේ පාරමිතාවක් වෙනවා. දැන් එහෙම නොකර යන ඇයට වෙන්නේ කවදා හරි දවසක අර බැංකුවේ සල්ලි නැති වුනහම අපි අසරණ වෙනවා වගේ අර ජීවිතය අසරණ වෙලා විනාශේ කරා අපාගත වෙලා තිරිසන් පැත්තට හැරිලා සත්තු වෙලා ඉපදිලා
යන තත්ත්වයටපත් වෙනවා. ඒ හින්දා හැමදාම තමන්ට තමන් විතරයි පිනක් දහමක් කරගන්න. දැන් මං ඉදිරියේදී මහාචාර්ය පදවිය ගන්න සුදුසුකම් ලැබලා තිනවා. ඒකට දැන් අපේ හිල වෛද්‍ය සංගමයෙන් ඒකට අවශ්‍ය කටයුතු කළා. ඒ මහාචාර්ය පදවිය ලබා දෙනවා කියලාත් මට පොරොන්දු වෙලා තිනවා මහලේකම්තුමා. වෛද්‍ය සංගමේ ඒ වගේම දිවයිනටම අදාළව සාමනිසිරුකමකුත් මට කැම්පස් එකේ උගන්වන්නත් අපේ තියෙන වෛද්‍ය කැම්පස් එකක් හිල වෛද්‍යයගේ ඒකේ උගන්වන්නත් සලස්සන තිනවා කියලා මගේ ඉල්ලීම් පරිදි එතුමා කියලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ගෞරවය නැවතත් ලබා දෙන්නටත් කටයුතු කරනවා කියලා කියලා තියෙනවා. ඉතින් මෙහෙමයි අපි ජීවිතේ අපේ ආසාවල් අපේ රසවල හැමදේම අපේ බලාපොරොත්තු තියෙනවා. අපි ජීවිතය දැන් යුද්ධයකට යනවා කියන්නකෝ. යුද්ධයකට යනකොට රජතුමා ජයද පෙරදුමද කියලා මේ විනිශ්චය කර කර ඉන්නේ ජය ලබන්නනේ අපි යන්නේ. ඉතින් අපි ඒ වගේ මේ ජීවිත ගමනේ සටන් කරන්න ඕනේ. දිනන්න හෝ පරදින්න හෝ අපි ගමන යන්න ඕනේ. නැතුව අනේ බෑ අරක බෑ මට මේක බෑ කියලා පැත්තකට වෙලා හිටියොත් අපිට කවුරුවත් මල් යහනෙන් ඇවිල්ලා ගෙනත් දෙන්නේ නැහැ නේ. මේක ලබා ගන්න මේක දෙන්නම් මේක ගෙන්නම් කියලා. අපේ උත්සාහය ධෛර්යය වීරිය නොසැලෙන අදිෂ්ඨානෙ තියෙන්න ඕනේ. මොනතරම් ඔය බාධක කම්කටොළු අපහසු භාෂාවත් අපි අත්යක් කරනවා නම් අපි බය නැතුව ඉදිරියට යන්න ඕනේ. එතකොට අපිට කවදා හරි දවසක ජය ලබන්න පුළුවන්. ඉතින් මේ තව කියනවා නම් අපි දැන් චිත්ත ශක්තිය තියෙන කෙනෙක් සාපයක් කරොත් අනිවාර්යෙන් දැන් මන්ත්‍ර විද්‍යාවේ නම් අපි සාපයක් පොඩි විනයක් හදි විනයක් කරොත් ඒක කපලා දාන්න පුළුවන්. මන්ත්‍ර විද්‍යාවේ ඇතුල් කොටුව පිට කොටුව කියලා තියෙනවා. ඇතුල් කොටුවෙන් කරාම සමහර ඒවා ගොඩක් ඒවා අල්ලා ගන්න බෑ කියලා කියනවා. නමුත් හොඳ වැඩකාරයෙක් හිටියොත් ඒකත් අල්ලලා ඒ ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන්. නමුත් චිත්ත ශක්තියෙන් දෙයක් කරොත් අදිෂ්ඨානයක් කරොත් කෙනෙක් ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒක වළක්වන්න කිසිම ජගතෙකුට බෑ. අන්න ඒක තමයි චිත්ත ශක්තිය ඇති. යවපු හිතලා අදිෂ්ඨාන කරලා සාපයක් කරපු කෙනාටවත් නැවත ඒක ආයි ඇදලා පස්සට ගන්න බෑ. ඒක යනවම තමයි. ඒ වෙන්න දෝ වෙන්නේ තියෙත් වෙනවා. සමහර විට දවස් 7ක් වෙන්න පුළුවන්, දවසින් වෙන්න පුළුවන්, අවුරුදු ගාණක් ගිහින් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනවා ඒක. අන්න ඒකයි භයානකකම. ඒ කියන්නේ ඉතින් ධර්මම දේ තමයි චිත්ත ශක්තිය. හිතේ දියුණු. ඒ කියන්නේ ලෝකේ තියෙන ඉහළම ආයුධය හිත කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ඒකයි. කියන්නේ බුදු කෙනෙක්ට මේ විශ්වය උනත් විනාශ කරන්න පුළුවන්. නමුත් ඒ වගේ උත්තරමයෝ ඒ වගේ දේවල් ශක්තියින් ගන්න ලේසියට කෙනෙක්ට හානියක් කරන්නේ නැහැ. හැබැයි ඉතින් කරොත් ඉවරටම ඉවරයි. ඒකෙන් ගැලවීමකුත් නැහැ. දැන් බුදු කෙනෙක් එහෙම ඇරෙව්වොත් මිනිස්සෙක්ගේ අලු ටිකලු බිමට ඇදගෙන වැටෙන්නේ. ඉන්නේ තරම් පිනක් ඒ පින් බලේ තියෙන. ඉතින් ඒ වගේ තමයි. හැම කෙනාගම ඉතින් එහෙමයි. නමුත් දැන් ඒ දවස්වල වගේ දැන් බුදු කෙනෙක් නැති කාලෙක නම් පොළොව පලාගෙන අපායට අදේ යම් පොල් වැදගෙන යන තත්ත්වයක් නෑ. දැන් දෙවිදත්තර හාමුදුරුවෝ අර බුදුහාමුදුරන්ට සීපතුලේ ලේස් වෙල්ලලා ඝාතනය කරන්න තැත් කළා තට්ටු 7ක් උඩට වෙලා හිටියලු. ඉඳලා එක තට්ටුවකින් පල්ලෙහාට බහින්න හිතුනලු. ඒ කියන්නේ 7න් 6 වෙනි තට්ටුවට බහැලා. ඊට පස්සේ 6 වෙනි තට්ටුවෙන් 5 වෙනි තට්ටුවට බහැලා. 5 වෙනි තට්ටුවෙන් 4 වෙනි තට්ටුවට. ඊට පස්සේ 3 වෙනි තට්ටුවට. ඒ වෙන දෙවෙනි තට්ටුවට. ඊට පස්සේ පළවෙනි තට්ටුවට. ඊට පස්සේ පොළොවෙන් ගමන් කරගෙන බුදුහාමුදුරන්ගෙන් සමාව ගන්න කියලා යනකොට මහ පොළොව පලාගෙන යම් පොළොවේ ඉල්ල ගිනි දැල් දාගෙන අපායට ඇදගෙන යනවා. අද වෙනකුදුත් අපාගත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අර මේ කෙනෙක් චිත්ත ශක්තිය හිත දියුණු කරගෙනට දෙයක් කරනවා කියන්නේ කළු ගලේ ඔළුව ගහගත්තා වගේ. මේ මිනිසුන්ට අනිවාර්යෙන් පරිසම් දෙනවා. මේ ආත්මෙම මේ සියලුම ඒ කියන්නේ ලාභ දේවල් නැත්තට නැති වෙලා යනවා. ඊට පස්සේ මරණයෙන් පස්සේ අපාගත වෙනවා. එහෙම තමයි වෙන්නේ. ඒ හින්දා කවුරුවත් කාටවත් අපහාස කරන්න හොඳ නෑ. මෙහෙම දන්නේ නැතුව දෙයක් කියන්න හොඳ නෑ කියන එකේ තේරුම තමයි මෙන්න මේ හේතුව. එතකොට ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා ඒ භාවනා කරන කවුරු හරි ඉන්නවනේ මේ මිනිස්සයා කොයි තත්ත්වෙක ඉන්න කෙනෙක්ද කියලා දන්නේ නැතුව මුකුත් වචන කියන්න යන්න එපා. Tamanටම තමයි ඒකේ රිප්ලයි එක එන්නේ. ඊට පස්සේ ඒක හදන්න බෑ කාටවත්. දැන් ওই සමහර විට නිදන් ගත්තයි ඉන්නවනේ. නිදන් අරගෙන නිදාන අරන් එළවෙලෙම එනකොට මේ අර බලවේගවල මගදීම එක්ක වාහනෙත් එක්ක කුඩු වෙලා මැරිලා යනවා. එක්කෝ දැන් ওই බුදු පිළිමවල බෙලිය අයින් කරලා ඇස්ගුල වගේ ඊවලෙම බෙල් එක්ක මේ මිනිහගෙත් යනවා. අපි අහලා තියෙනවා වෙච්ච දේවල්. ඔය පොජ්ජුල් විහාරෙත් ඔය වගේ නිදන් අරගෙන එහෙම වෙලා තියෙනවා. සමහර මිනිස්සුගේ ඇඟ නිකම් දද කුෂ්ඨ හැදිලා ඒක කොහේට ගියා සනීප කරන්න බෑ. අන්න දෙන දඬුවම්. විශ්වයෙන් ඒ බලවේග වලින් දෙන දඬුවම් ලේසි නෑ. ඒවා සනීප කරන්න විදිහට නෙමෙයි දෙන්නේ. එක ගමනක් මේ අපේ රත්නපුර පැත්තට ආවා මේ නිලංගේ කියලා ළමයි. ගෑල් ළමෙක්. ඉතින් මම නම් නෙමෙයි මගේ යාළුවෙක්. එයාට try කරා. ඒතර මම ඇතරම වෙදකම් කරන්නෙත් නැහැ.
ඉතින් මට සපෝට් එකට අන්න ගැහුවා මෙන්න මෙහෙම එකක් තියෙනවා අයියේ මෙන්න මෙහෙම මේක මට කරලා දෙන්න. මාත් ඉතින් අර අනුකම්පා කරලා මේක පින් සිද්ධ වෙන වැඩක්. එයාත් ඉතින් බොරුවට කරා නෙමෙයි පස්සේ. ඉතින් යාට උදව් කරා. නරහන් යාට මේ මල්ලිට කැමතිුනේ මට ඒ ළමයා කැමතිුනේ. මම බැලුවා භාවනා කළා මේ පෙර භවයක සංසාර බැඳීමක් වෙලා තියෙන්නේ. නමුත් මට ඒක හිතට මේකක් නෑ. ඉතින් අර මිත්‍රේට දෝහි වෙන්නත් බෑ. ඒකත් එහෙමයි මගේ හිතේ තිබුණ දේකුත් නෙවෙයිනේ. ඊට පස්සේ මම මේක ප්‍රතික්ෂේප කරා. ඒ ළමයා ඉතින් අර ඒ කැමති තැනට ඵල ප්‍රකාශ කරාම මම ප්‍රතික්ෂේප කරාම ඒගොල්ලන්ගේ ડોක්ටර් කෙනෙකුත් ඇවිල්ලා නාති වෙන මාමා කෙනෙක් වගේ මෙහෙ මම කතා කරලා මේක කරන්න පුළුවන් ඔයා කැමති නම් කියලා කිව්වදී මම ප්‍රතික්ෂේප කරන්න හේතු තව ගොඩක් තිබුණා. එයාගේ අම්මත් හොඳ කෙනෙක් නෙමෙයි එක මිනිස්සු එක්ක ගිහින් චාටර් වෙලා තිනවා. එතනින් ගියන් එයාගේ ආච්චි අම්මත් ඒ වගේ කෙනෙක් චාටර් වෙච්ච කෙනෙක්. කියන්නේ නරක පැත්තට ගිහිල්ලා අර බලව් සම්බන්ධව සල්ලි ඔක්කොම තියෙනවා. ඉතින් මොනවද තිබුණත් වැඩක් නැහැ. අනික අපේ පරම්පරාවල තියෙ ඔය වගේ වට නම් අත ගහන්න එපා කියලා මට දොසුත් කිව්වා. මම කවනේ එහෙම එකක් නැහැ. මගේ මේ යාළුවෙක් කරපු දෙයක් මගේ මෙහෙම සම්බන්ධයක් නැහැ කියලා. පස්සේ මේගොල්ලන්ට මේකට කේන්ති. ඊට පස්සේ මේගොල්ලෝ අර මේ ළමයාට මාව ඕනෙම කියනකොට ගුරුකම් අතින් කරා. එතකොට මට තේරෙනවා. මට මොකක් හරි කරනකොට දැනෙනවා බලවේගයක් හරි මොනවා හරි එවනකොට ඒ කියන්නේ මොනවා හරි දෙයක් පුච්චනවා. මට දැනෙනවා ඒ චිත්ත ශක්තිය. ඉතින් මං කිව්වා මේ වගේ දේවල් කරන්න එපා. මම මේ වගේ තැනකට ගිහිල්ලා මං ඉහළට භාවනාව දියුණු කරලා තියෙන්නේ. පාතිහාර මට්ටමට. ඒ හින්දා ඔයගොල්ලන්ට කොයි වෙලේ රිප්ලයි එකක් එනවා. ඒ හින්දා මේක නවත්තන්න කියලා. ඒක කිව්වේ නෑ අහන්න තු ඊට පස්සේ කොඩි ඉන වගේත් කියලා පොළුත් ජහලා මේ අර ඒගොල්ලන්ට ලැජ්ජාවයි ළමයාට අර උනේ මේ සොක් එකටයි ඔක්කොටම අර දැන් මම බැහැ කිව්වහම හැමදේම ලස්සන හැමදේම තිබුණ ළමෙක් තමයි. කරා. පස්සේ ඕක කොහොම කාලයක් ගිහිල්ලා අනිත් පැත්තට කැරකුණා. ළමයා බලෙන් වගේ බන්දලා යාගේ අයියා හැම ලැහැත්තිලා මේව කරාට පස්සේ මේ වාහනෙක යනකොට එහෙම්මම රෝල් වෙලා ගිහිල්ලා වාහනෙත් එක්කම මේ මොලේ අර හෙල්ලිලා සිවුන් නහරවල් කැල්ලා ගිහිල්ලා දැන් බලාගත්තේ ගතේ බලාගෙන ඉන්නවා පිස්සියා. තනිකර පිස්සු. ඒ කියන්නේ බලා ටීවී එක බැලුවොත් දවසම පැය 24ම බලනවා. ඉතින් පව් මන්න ඇත්තටම හරියට දුකයි ඒක සනීප කරන්න අන්න එහෙම තමයි විශ්සේ බලගතුයක් හැපුණහන් ආයි සනීප කරන්න නෙමෙයි දඬුවම් දෙන්නේ. මේක හරි භයානකයි. මිනිස්සු හිතන්නේ මේ මන්ත්‍ර විද්‍යාවේ තමයි මේ දරුණු දේවල් තියෙන්නේ. ඊට වඩා දරුණු දෙයක් තමයි මේ හිත දියුණු කර කෙනෙක් එක්ක හැපෙනවා කියන්නේ. ඉවරටම ඉවරයි. එලවත් මෙලවයි දෙකම ඉවරයි. ඉතින් ඒ හින්දා මම දන්න දෙයක්. ඒ වගේම මට මං ඔය කරපු අපහාස කරපු නින්දා කරපු මිනිස්සු ඉන්නවා සෑහෙන්න මං නැති තැන මුන්නත් නෙමෙයි. ඒ හැයෝම ඉතින් මිනිස්සුන්ගෙන් ආරංචි වෙනවනේ මේ මිනිස්සු මෙහෙම මෙහෙම කියනවා කියලා. කවුරුවත් අද ජීවතුන් අතර නැහැ සමහර මිනිස්සු හැපෙන්නා. ඉවරටම ඉවර වෙනවා. මම මේ දුෂ්ටකමකට කුහකකමකට කියනව නෙමෙයි. ඒක තමයි නියම චිත්ත ශක්තිය තියෙන කෙනෙක්ට මේ ලක්ෂණයක්. ඒක මම නෙමෙයි වෙන කාට ආගම් ભેදයක් නැතුව එහෙම බලගත්තු කෙනෙක් ඉන්නවනම් එහෙම කරනවනම් ඒ මනුස්සයට ඉන්න හම්බෙන්නේ නැහැ. හරි චිත්ත ශක්තිය තියෙන අය. ඒ වගේ මේ මනුස්සයා දෙයක් හිතුවොත් ඒ විදිහටම වෙනවා. ඒක වළක්වන්නත් බෑ. අන්න ඒක තමයි භයානකත්වය. දැන් මිනිස්සු අර බණ භාවනා කරලා හොඳින් ඉන්නකොට හැම මිනිහම හිතන්නේ මෙයාට ඕනේ ජෝකියක් අරවා මේවා දාලා අපිට ඉන්න පුළුවන්. මෙයා මේ සැරත් නෑ වැඩකුත්. මෙයාට පුළුවන් කෙහෙම් මලක් නෑ පැත්තකට වෙලානේ ඉන්නේ කියලා නිකන් ගණන් ගන්නදි තත්ත්වෙට ඉන්න මිනිස්සු ඉන්නවනේ අර හොඳින් ජීවත් වෙනකොට. නමුත් වෙන්න ගියාම ආයි ලොවෙත් නැති වෙන දේවල් තමයි වෙන්නේ. අන්න ඒකයි ඇත්ත කතාව. මේ හින්දා මිනිස්සුන්ට කවදාවත් ඔය වගේ හොඳ වැඩක් කරන්න යට අපහාස කරන්නත් එපා. මේ දන්නේ නැතුව සැක හිතලා වචන කියන්නත් එපා. ඔය අන්තිමට ආනිසංසෙ දරුණු. ඒ වගේම මේ අපි දැන් ඉන්දියාවේ ගත්තත් සෑහෙන කොටසක් ඉන්නවා හැම හිත දියුණු කරගත්තේ. ඉතින් මේ මම එක ගමනක් මේ රංග කලායතනික චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් මාව දැකලා ඔයා මේ රංගන කලාතරාවත් හොඳ තැනකට ගන්න පුළුවන් කෙනෙක් කියලා කිව්වා. මං කනේ මට නම් තේරෙන්නේ නැහැ සර්. මේ කියන දේ මේ මට නම් එහෙම තේරෙන්නේ නැහැ ඔය පිළිබඳව මේ කියලා. ඊපස්සේ පුතේ එන්න මෙයා මං උගන්වනවා මේවා කියලා කලාකාරයෝ එහෙම හොඳ ලොකුට ඔය හොඳ ප්‍රසිද්ධ කලාකාරයෝ එහෙම ඇවිල්ලා මේවා කරන ප්‍රෝග්‍රෑම් තියෙනවා මගේ කියලා. ඊපස්සේ මං අම්මට කිව්වා. ඉතින් අම්මගේ එහෙම තාත්තගේ සිරිතක් තියෙනවා මොනවා හරි කිව්වොත් ඉගෙන ගන්නකො මොන දේ වුණත් මං ආස නම් ඒකට කරනවා. ඉතින් මං ආසාව නෙමෙයි අම්මා ඉතින් මාව තල්ලු කරේ. ඒගොල්ලන් ආසයි මම මොනවා හරි කරනවනේ. ඉතින් මං ඒක කරා. කළා ඉතින් අන්තිමට රත්නපුර දිස්ත්‍රික්කෙම කණ්ඩායම් නායකයෙක්ට රංග කලා ඒ ප්‍රෝග්‍රෑම් එකේ දක්ෂයෙක් විදිහට පත් වුණා. ඊට පස්සේ මට ගුරු වෘත්තිය පවා රංග කලාවෙන් ලැබුණා. මං ඉතින් ඊට පස්සේ මට කිව්වා චිත්‍රපටි වලට පුතාව දාන්න පුළුවන්.
නාට්‍ය වලටත් ටීවී එකේ දාන්න පුළුවන් මොඩලින් පැත්තට යනවා ඒවටත් උදව් කරන්න එයාටත් ඔයා දාන්න පුළුවන් කියලා. ඔයාට දක්ෂයි ඔයා ඊට ගන්න පුළුවන් මේක ඉදිරියට කරගෙන යන්න. එතකොට ඔයාගේ හැකියාවත් එක්ක ඔයාට රටේ ජනප්‍රිය තැනකට යන්න පුළුවන් කියලා ඉස්සර කිව්වහම කියලා තිබ්බා. ඉතින් මමත් අර ඉගෙන ගත්තට පස්සේ මං ඊට පස්සේ අර ගැඹුරු ධර්මයේ කියෙව්වනේ. කියවනකොට ඒකේ තිබුණා මේ ගොඩක් අපි දෙවේශ සහගත චරිතයක් රඟපෑවුවොත් ඒ අර බලා ඉන්න කෙනත් දෙවේශ සහගතව ඒ කියන්නේ වෛර සහගතව එයත් හිතනවා අපිට වෙච්ච අසාධාරණ කෙනෙක්. එතකොට අපි දුක් චරිතයක් ගත්තොත් අරයත් දුක් වෙනවා ඒක බලලා. එතකොට අර කෙනෙක් වෛරය ඇති කරනකොටත් පවක් ඇති වෙනවා. එතකොට දුකක් කෙනෙක්ට ඇති කරනකොටත් පවක් ඇති වෙනවා කියලා අර රංගන කාව්‍යයෙන් මේවයින් ඉන්නේ ඒකයි කියලා. ඉතින් සමහරවිට ඔය දැන් ගැහණු කටි රාගිකව උත්සන එකත් පවක් කියලා බුදුදහමේ සඳහන් වෙනවනේ. එන්නේ ඒවා කිව්වට පස්සේ මේ මට හිතුණා මේ මම එතකොට යෝග විද්‍යාව ආනාපාන සතිය මෛත්‍රී භාවනාව ඒ බුද්ධානුස්මති ධම්මානුස්මති සංඝානුස්මති වගේ භාවනාව සමත භාවනාව හොඳට ඉහළට ෆලෝ කරගෙන පැත්තකින් යනවනේ. ඒ යන හින්දා මට හිතුණා මේක මේ ධර්මයට ප්‍රශ්නයක් වෙනවා කියන එක හිතලා ඒ කියන්නේ පවක් ඇති වෙනවා කියලා හිතලා ඒක අතහැරියා. ඉතින් මං ඔය ටීම් ඔය දැන් ඔය මගේ ඔය විසියුල් වලට ඔය දැන් ඔය මගේ channel එකේ දාන්නේ සින්දුවක් දාලා අර බොත්තම් ටිකක් ගලනවා. මේ ඇක්ෂන් එකක් දාන්නේ අන්නේ ඒ මං ඉගෙන ගත්ත දේ අනුව. පොඩි ඇක්ෂන් දානවා මේවට ඒ අර සින්දු වලට ඇඩ් කරන්නත් මම දාන්න එක. ඉතින් ඒ වගේ අර ඉගෙන ගත්ත දේෙන් දෙයක් කරන්නේ. ඉතින් ඕක මේ දැකලා මගේ මේ වැඩ කරන ළමෙක්ගේ හිතවත් කට්ටියක් එයා කැම්පස් එක ලෙක්චර් කෙනෙක්ලු කියලා තියෙනවා මේ අර ඩොක්ටර්ගේ චමත් ඩොක්ටර්ගේ channel එක නම් බැලුවා. එයා අර බොත්තම් එහෙම ගලවලා ෂර්ට් ගලවගෙන එහෙම ඉන්නේවා තියෙනවා සින්දු වල අර එහෙමෙන් මම අම්මව එයා ගාවට යවන්න හිතුවේ දැන් නම් අම්මට මං යන්න එපා කිව්වා මෙහෙමයි කියලා වැඩ කරන කෙනාට කියලා. ඉතින් වැඩ කරන කෙනා මට කිව්වා දැන්ලා ගොඩක් අය වැඩ කරලා තියෙනවා එක ළමයෙක් එක පැත්තක. ඒ ගමන මම කිව්වා මේ ළමයාට ඉතින් මම ඒගොල්ලෝ මට මගේ මූණටවත් කිසි දෙයක් කියලා නෙමෙයිනේ. ඉතින් මම දන්නෙත් නෑ එහෙම කිව්වද නැද්ද කියලා. දැන් අර ළමයානේ කියලා තියෙන්නේ කිව්වේ මට. ඉතින් ඒ ළමයාට මම විග්‍රහ කරේ මෙහෙමයි මේ දැන් අපි ෂර්ට් එක බොත්තමක් දෙකක් ගලවගෙන හිටියා කියලා අපි නරක කෙනෙක් වෙන්නේ නෑනේ. අපි ප්‍රතිකාරයක් කරන්න එනකොට මේ ෂර්ට් වල බොත්තම් ගලවගෙන එන්න කියලා මං අඬ ගහන්නේ නෑනේ. අර සින්දුවකට ඇක්ටිං වලට ඒක ඒ වෙලාවට එක් කරා එක්ක ඉතින් අර ස්ටයිල් එකට එක බොත්තමක් කරලා දැන් අද කොල්ල කෙල්ලෝ ඉතින් ස්ටයිල් එනවනේ නැවත ඒ වගේ යනවා ඉතින් දාඩියට හරි එහෙම ගියාරෙන්න මේ සම්පූර්ණ ගලවගෙන එහෙම ඉන්නේ නැහැනේ ඕන කෙනෙක් ඒ වගේ ඉතින් මේවා කරනවනේ ඉතින් ඒක කිසිම අර්ථයක් නැහැ එහෙම කිව්වනම් එයා මා උගත් මෝඩයෝ කියන්නේ ඒ වගේ අයට මොකද දැන් රාවණ රජුගේ මේ භාවනා කරන ඒවා තියෙනවා මේ යට කයට විතරක් කරලා උඩු කයට මුකුත් ඇඳලා නැහැ මෙන්න මේ නූලක් හරහට දාලා තියෙනවා. දැන් ඉන්දියාවෙත් යෝගිවරු ගොඩාක් බලගතු අය ඉන්නවා උඩ කයට ඇඳලාම නැහැ. ඔය දැන් ඔය පූජක සාමී භූසාරිලා වගේ නේත් උඩට අඳින්නේ නැහනේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ගේ එහෙම මේ අපි ෂර්ට් එකක් නැතුව හිටියා කියලා කිසිම වැදගත්කමට කිසිම අවුලක් නැහැ. දැන් ඉන්දියාවේ මේ අහිංසාවාදී පියා කියන්නේ මහත්මා ගාන්ධිතුමාට. එතුමා බුදුහාමුදුරන්ගේ මේ නාති වෙන සික් කියන මේ කුලයට අයත් රජ කුලයට අයත් කෙනෙක් මහත්මා ගාන්ධි කියන්නේ බුදුහාමුදුරන්ගෙත් අපේ නාති වෙන කෙනෙක්. ඉතින් එයත් ඒ රජ කුලෙන් අයින් වෙලා මැටි ගේක ඉඳන් දේශපාලන වශයෙන් මේ මානව හිතවාදීව වැඩ කරපු උත්තමයෙක්. ඉතින් එතුමත් මේ අමුඩයක් ගහගෙන ඉන්නේ උඩුකයට කිසිම දෙයක් ඇඳලා නැහැ. ඉතින් එහෙමනම් අර වැඳ පුදන්න හැම පොලිසියකම හැම ඉස්පිරිතාලයකම රාජ්‍ය වෙන හැම තැනකම එතුමාගේ ෆොටෝ තියෙනවා. උඩුකය මේ මුකුත් නැතුව. ඉතින් මේ එහෙම වෙනවද? දැන් අපි කියමු ඩොක්ටර් කෙනෙක් හරි, පොක්ටර් කෙනෙක් හරි, ඉංජිනේරුවෙක් හරි, රජයේ උසස් නිලධාරියෙක් හරි අපි බීච් එක නාන්න යනවා කියන්නකො. නාන්න ගියා කියන්නකො. එතකොට නඩුකාරුන් නැන්සි කෙනෙක් හරි කවුරු හරි කියන්නකො. එතකොට ඒ අය ඒ ඉන්න ඒ පළඳින ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා නානවද අර බීච් එකේ නෑනේ. එතකොට ඒගොල්ලෝ අඳින්නේ ඒ වෙලාවට යටට ඇඳුමක් ඇඳගෙන නානවා. ඉතින් ඒක රා කියලා ඒගොල්ලන්ගේ වැදගත්කමටවත් ඒකගේ රස්සාවටවත් හානියක් වෙනවද නෑනේ. අරව මහා මෝඩ කිසි අර්ථයක් නැති කතා ඉතින්. මේ ඒකයි කියන්නේ ඉතින් කිසිම අර සමාජයේ එකම පැත්තකින් එයා ගියාට අනිත් සමාජයේ දැනීම අතින් බිඳුවයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේ කියපු කෙනෙක් එහෙම ඉන්නවනම්
ඉතින් මට කිව්වේ මගේ වැඩ කරන ළමෙක්නේ. මම දන්නෙත් නෑ යා කවුද කින්දමන්ද කියලා. මට ඒ කියපු දෙයක් මතක් වෙලා මම කිව්වා ඉතින් එහෙම වර්ග කරන්න බෑ බුදුහාමුදුරුවෝ කිව්වෙත් අඳින ඇඳ පැළඳුමකින්වත් කිසි දෙයකින් මිනිහෙක් මනින්න බෑ. මිනිහගේ අභ්‍යන්තරයේ මේ ඇඳුමෙන් පැළඳුමෙන් මනින්න බෑ. එහෙම කිසි ඔයගොල්ලෝ සැක හිතනවා නම් මිනිස්සෙක් ගැන සැක හිතන්නත් අනිවාර්යෙන් ඒකට මොනවා හරි කරුණු තියෙන්න ඕනේ. නිකාම් බොරුවට කවුරුවත් කිව්වේ පළියටවත් කිසි කෙනෙක් සැක කළා අහිතක් කළා ඒ මිනිස්සු තරහ කරගන්න මේවා කරගන්න කවදාවත් එපා. ඒ කියන්නේ මේ නියම අර්ථයක් ඇතුව හරියට සිරයක් සත්‍ය තේරුම් අරගෙන මේ දේවල් කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. අර හරි මග ගියොත් කතරගමට ගියා කිලු නොදැන ගියොත් අතරමඟ කියලා කියන්නේ ඔය කතාවක්. නොදැන ගියොත් අතරමඟ මේ හරියට ගියොත් කතරගම කියලානේ. ඉතින් ඒ වගේ හැමදේම එහෙමයි අපේ ජීවිතේ. ඉතින් එහෙම මේ එකපාරට මේ අපිට තීරණ ගන්න බෑ මිනිස්සෙක් එහෙමමයි කියලා. දැන් නිගණ්ඨ පුත්තනාථ කියලා බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු කොටසක් ඉන්නවා ඉන්දියාවේ. තනිකර නිර්වස්ත්‍රව ඉන්නේ. ඒගොල්ලන්ට පැත්තක් තියෙනවා ගෑනු පිරිමි දෙගොල්ලොම නිර්වස්ත්‍රව ඉන්නේ. හැබැයි ගෑනු නම් ඒ ආශ්‍රම අස්සේ ඉන්නේ නිර්වස්ත්‍රව. ඒගොල්ලෝ පිටට ඇවිල්ලා ඇවිදිනවා අඩුයි. දැන් පිරිමි කට්ටිය නම් නිර්වස්ත්‍රව ඒ ඒගොල්ලන්ට තියෙන ලයිසන් එක තියෙන ඒ පැත්තක් තියෙනවා. ඒ පැත්තේ එහෙම තමයි ඉන්නේ ඒගොල්ලෝ. අර මොනවා අලු වගේ දේවල් ගාගෙන. ඉතින් ඒක ගානක් නැහැ මිනිස්සු ගිහිල්ලා ඒගොල්ලෝ නාවලා කවලා පෝලා එන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ ධර්මයේ නමුත් ඒගොල්ලෝ කැත වැඩ කරන්නේ නැතුව ඉන්නව නිරස්ව හිටියත් එයාට බලගතු අය ඉන්නවා. උඩින් යන්න පුළුවන් අය ඉඳලා තියෙනවා නිකන්ඨනාත පුත්තේ බුදුහාමුදුරන්ගේ කාලේ තියෙනවා. මේ වෙනකොටත් ඉන්න අය ඉන්නවා. ඉතින් එකමනක් ඔය නිගණ්ඨනාත පුත්ත කෙනෙක් ඇවිල්ලා මේ අර ලයිසන් නැති පැත්ත ඉන්දියාවේ දින්න ගිහිල්ලා පොලිසියෙන් දැකලා මිනිස්සුන්ට කිව්වහම මිනිස්සු කියලා පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන ගිහිල්ලා උසාවියට දාලා. උසාවියේ දැන් අර විත්ති කූඩුව තියෙනවනේ නඩු අහන තැනට එතෙන්ට යන්න කලින් දානවනේ කූඩුවකට. ඒකට දාලා දැන් වරදකරු විදිහට දාලා තියෙද්දි මේ අර නිගණ්ඨ නාත පුත්ත කෙනෙක්ගේ එකපාරට අර සක්මන් කර කර කූඩුව ඇස්සේ වගේ ඉඳලා එකපාරට නැති වෙලා. අතුරුදහන් වෙලා. ඊට පස්සේ බලනකොට මෙයා ඉදුලේ මේ උසාවියේ මිදුලේ එහාටයි මෙහාටයි සක්මන් කරනවා. එතකොට එයාට එරිදිය තිබිලා තියෙන්නේ. ඉතින් ඒ ගමන මේ ඒ යෝගිවරයා කොහොම හරි ආයි නැවත ගිහින් දාන්න කියලා උසාවියෙන් නියෝග කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඇය ඉන්නවා. ඉතින් එතකොට එයාට ඇඳුම පැළඳුම මියවුනා. මං කියන්නේ මේ නිර්වස්ත්‍රව ඉන්නවා කියන එක මේකෙන් අදහස් කරන්නේ. කියන්නේ මිනිස්සු මේ පොත්තමත් දෙකක් මේව කරා කියලා මේ මොන මෝඩ කතාවද කියන එක තමයි මම මේ අර ඒක අර්ථ දක්වන්නේ. ඉතින් ඒ වගේ. ඉතින් එහෙම කවදාවත් එහෙම මිනිස්සු මනින්න බෑ. ඇඳුමෙන් පැළඳුමෙන් මෙහෙම කියලා. ඉතින් මේ දැන් ඔය අපේ හාමුදුරුවොත් සිවුර දාගෙන ඉන්නවා. ඉතින් ඇතුළක හරි ඒගොල්ලෝ ඉන්නකොට අර සිවුරට නිකන් දාඩිය මෙයා වෙනකොට ඉතින් ඔය රංගන පිටින් හරි ඔය අපි දැකලා තියෙනවානේ. ඒවා මේවා වැඩක් හරි කළා ආයි ඉතින් කවුරු හරි ආවොත් අර සිවුර දාගෙන ඉස්සරහට එනවා. එහෙමනේ. ඉතින් අර ඉන්න බැරි නිසානේ මිනිස්සුනේ කවුරුණත්. ඉතින් ඒකයි. මේ ඉතින් ඕවා මහා ලොකු දේවල් නෙමෙයි. ඉතින් බලන්න අර නිකන් අර්ථවත් නැතුව නිකන් මිනිස්සු ගැන අමුතු විදිහට මැනගෙන. එතකොට අර හොඳ මිනිස්සෙක් හොඳ දෙයක් තමන්ට ලබා ගන්න නැති කර ගැනීම තමයි අර මේ මෝඩ ක්‍රියාවලින් කරන්නේ. ඒකයි. ඉතින් මේ අය වගේ නිවැරදිව ජීවත් වෙන්න ඕනේ හැම දෙයක්ම තීරුම් අරගෙන මේ යන්න ඕනේ දෙයක් තමයි මේ ජීවිතය කියන්නේ. නැවත වීඩියෝ එකකින් හම්බෙන්න තුරු ඔබ සැමට බුදු සරණයි කියලා මම මේ සාකච්ඡාව අවසන් කරනවා.